වාහනවල තමයි ඉතින් ඕක ගොඩාක්ම තියෙන්නේ. දැන් උදාහරණයකට මේ වාහනවල විතරකුත් නෙමෙයි ගෙවල් වල අර මෙහෙන් එහෙමත් තියෙනවා. දැන් සරලව හිතන්නකෝ එකම ගෙවල් වලට එක එක නම් දානවා. එක එක නම් කියන්නේ මෙහෙම හිතන්න. දැන් සාමාන්‍යයෙන් අපි ඉන්න එක ගෙදර. ඒකම ටිකක් වැවක් අයිනක හරි කුඹුරක් අයිනක හරි තිබ්බම විලා එකක් කියනවා ඒක. විලා එකක් ගෙදරක් තමයි. ඒක සමහරක් විට ඊට කලින් මිනිස්සු පාවිච්චි කරපු ගෙයක්. හැබැයි ඒක නිකන් අර පොඩක් අර විශේෂ කරලා පොඩ්ඩක් එහෙම මෙන් ඇඩ්ඩයක් ගහලා මිනිස්සු ඇවිල්ලා යන මට්ටමට අර පොඩි හොටෙල් එකක් කියන්නේත් නෑ ඒකට. ගෙයක් ඒවට එහෙම නෙමෙයි නම කියන්නේ. විලා එකක්. ගෙයක් නෑ ගෙවල් නෑ මේ විලා එකක් තියෙන. අර මොකක් කර පූල් එකක් එහෙම ගම විලා එකක් වගේ නම් දෙනවා. අර ඒ වගේ සීන් එකක් මේක. ගෙයක්ම තමයි. හැබැයි අර පොඩ්ඩක් විශේෂ එඩිෂන් එකක්. ඒතර වෙන නිකන් සරසර නමක් දෙනවා. දැන් වාහනවලත් ඕක බොහොම සුලභව තියෙනවනේ දැන්. එකම කම්පැනි එක යටතේ එයාලගේ හයි එන්ඩ් එක ඒගොල්ලෝ වෙන නමකින් තමයි එළියට දාන්නේ. ඒකට පොදු නම කියන්නේ දැන් මොනවද Toyota වල Century කියන බ්‍රෑන්ඩ් එක. Toyota කියන එක අර කොච්චර හයි එන්ඩ් වාහනයක් හැදුවත් අර ඒක මිනිස්සු බාරගන්නේ Toyota එකක් විදිහට. ඒ කියන්නේ Toyota කියන එක සාමාන්‍යයෙන් ලෝකෙ රෙජිස්ටර් වෙලා තියෙන්නේ බොහොම අර රිලයබල් වාහන විදිහටනේ. ඒ කියන්නේ කැඩෙන්නේ නැහැ. එහෙමනේ තියෙන්නේ. ජර්මන් වාහන තාක්ෂණික වශයෙන් අතිශයින් ඇඩ්වාන්ස් වෙන්න පුළුවන්. හැබැයි ඉතින් කැඩෙනවා. හරිද? ඒ කියන්නේ ඒක තියෙන දැන් අපි පෞද්ගලිකව හැම ජාතියෙම අත්විඳලා තියෙනවනේ. නඩු ගාල් තියෙන ඕනතරම් මම එකපාරක් ට්‍රැෆික් එක්ක ඒ ජර්මන් වාහනයක් නතර වෙලා මගේ වයස එන පොඩි කාලේ. එතකොට ට්‍රැෆික් එකේ දැන් වාහනේ කලර් ලයිට් එකේ නතර වුණා. ඒක ස්ටාර්ට් උන්නේ නැහැ. ඊට පස්සේ බැටරි මොකද හයිබ්‍රිඩ් නම්බන ඒ වගේ ඉස්සා. ඊට පස්සේ ඉතින් මට බැහැලා මේ මිනිස්සුන් යවන්න උනා මෙහෙම කර මම පිටිපස්සටලා අර මොකක් හරි එකක් කියනකම් මම කතා කරලා හදන එකක් කියනකම් මම පිටිපස්සටලා දැන් මිනිස්සු දන්නේ නැහැ උන් ඔක්කොම හිතගෙන මම මේ ට්‍රැෆික් එකේ නතර කරන් ඉන්නවා කියලා. උනුත් ඇවිල්ලා මගේ පිටිපස්සෙන් පොලිමට නතර වෙලා ඉන්නවා පැත්තේ යන්නේ නැතු. මං ඊට පස්සේ බැහැලා එක එක අපිව කරලා තියෙනවා. එහෙම නඩු ගන්නලා තියෙනවා. සාමාන්‍යයෙන් ඔකට වාහන කැඩෙන්නේ නැහැ කියලා නෙවෙයි මං කියන්නේ සාපේක්ෂව ඒක අඩුයි කියන එකනේ පොදු පිළිගැනීම. අරවා ටෙක්නොලොජි අතින් මාර ඇඩ්වාන්ස්. සමහරක් වෙලාවට ඇඩ්වාන්ස් වීමම තමයි මේ පොඩ්ඩක් නරකට හිටින්නේ වගේ එකක් තියෙනවනේ මේ පැත්තෙන්. ඇත්තටම ඉතින් වාහනයකට නැගලා යන්න නම් ඕනේ වඩා හොඳ ජපන් වාහනයක් වගේ එකක්නේ සාමාන්‍ය තියෙන සම්ප්‍රදාය සහ වගේ පෞද්ගලික අත්දැකීම මේක තමයි. එතකොට මේ දැන් කොහොමද අර Toyota කියන එක ලෝකේ මිනිස්සු අතර රෙජිස්ටර් වෙලා තියෙන්නේ හොඳ කැඩෙන්නේ නැති රිලයබල් වාහනයක් විදිහට. එතකොට කොච්චර හොඳ වාහනයක් ඒගොල්ලෝ මොන ලෙවල් එකේ තාක්ෂණයක් දාලා හැදුවත් මිනිස්සුන්ට ඒක Toyota එකක්. එතකොට උන් ඒක බලන්නේ නිකන් කැඩෙන්නේ නැති පදින්න ගන්න වාහනයක් විදියට. දැන් අර සාමාන්‍යයෙන් හයි එන්ඩ් වාහන හදන්නේ සමහරක් වෙලාවට පදින්න නෙවෙයිනේ කොහෙද තියලා තියන්න වගේ නිකන් විසිතුරු බාණ්ඩ වගේනේ සමහරක් වෙලාවට වාහන හදන්නේ. එතකොට අර ඒ මට්ටමේ වාහනයක් Toyota කම්පැනි එක කවද හැදුවත් ඒක කවුරුත් එහෙම ඒ කෝඩෙන් බලන්නේ නැහැ. හැමෝම බලන්නේ හොඳ පාවිච්චි කරන්න පුළුවන් හොඳ වාහනයක්. අර එහෙම ගන්න. අර එහෙම නැතුව නිකන් අර කලෙක්ෂන්ස් වලට ගන්න මට්ටමේ වාහන හදන්න ඒගොල්ලන්ට හරි බැරි වුණා. අර ඒකේ බ්‍රෑන්ඩ් නේම් එක මිනිස්සු අතරට අච්චර හොඳට රෙජිස්ටර් වෙලා තියෙන ඉන්න. පස්සේ ඒගොල්ලෝ කල්පනා කරලා එකක් Lexus කියලා බ්‍රෑන්ඩ් එකක් වෙනම හදනවා. ඒකත් එහෙම. ඊටත් වඩා අල්ට්‍රා ලක්ෂරි ලෙවල් එකට හදනවා මේ Century කියලා බ්‍රෑන්ඩ් එක. Century මම හිතන්නේ එකක්වත් ලංකාවේ නැහැ. එතකොට ඒක ඉතාලම හොඳ මට්ටමකට හදන. හැබැයි මේ වාහනේ ඉතින් සම්පූර්ණයෙන් මේක ඩිසයින් කරන්න ඉදම්ම Toyota එකේ මං හිතන්නේ මේ අර ඒකේ ෆවුන්ඩර් කෙනෙක් හෝ ඒ ආශ්‍රිත ඉතාලම ප්‍රබල මට්ටමේ මිනිස්සෙක් තමයි ඒක වාහනේ කෙලින්ම ඩිසයින් කරන්නෙත් මූලික වශයෙන්. එතකොට ඉතින් හැබැයි ඒ වුණාට ඒකේ උන් Toyota කියලා ගන්නෑ. වාහනේ සම්පූර්ණයෙන් Toyota හදලා තියෙනද ඩිසයින් කරලා තියෙනද සියලු තාක්ෂණය ඔක්කොම Toyota කම්පැනි තමයි. හැබැයි ඔක Toyota කියලා ගැවුවොත් කවුරුත් අර ඒ බර ඒකට තියන්නේ නැතිඳ Century කියලා වෙනම බ්‍රෑන්ඩින් එක එහෙම තමයි ඒක මේ Century එකක් දැක්කම Toyota කියන එක theoretically හරි. එකම කම්පැනි ඔක්කොම හරි. හැබැයි ඒකට ඒක Century ඒ වගේ. Rolls Royce එකක් දැක්කම අපි BMW එකක් කියන්නේ නැහැ නේ. Rolls Royce තියෙන්නේ දැන් ඉතින් BMW කම්පැනි එක යටතේ. BMW ලා තමයි සල්ලි දීලා පසු කාලේ Rolls Royce අරගෙන Rolls Royce කියන්නේ BMW කම්පැනි එකේ ෆ්ලැග්ෂිප් මොඩල් එක විදිහට ඉතින් ඕනනම් අපිට අර්ථ දක්ව ගන්න පුළුවන්. ඒකේ තියෙන සිස්ටම් පව ඔක්කොම එකයි. මම හිතන්නේ 60 70ක් BMW කෑලිම තමයි Rolls Royce එක ඇතුළේ ඇත්තේ. හැබැයි ඒ වුණාට Rolls Royce එකට අපි BMW කියන්නේ නැහැ.